හලෝ මගේ යාළුවනි ඔයාලා අදත් එක්ක ඉන්නේ KVR කමින්දු ටෙක්නික් YouTube channel එකත් එක්ක. හරි ඉතින් යාළුවනි අද මම කියලා දෙන්න යන්නේ e-money ගැන වීඩියෝ එකක්. හරි ඉතින් යාළුවනි e-money ගැන වීඩියෝ එකක් ඉතින් අද මම කරන්නේ. ඔයාලට ඉතින් අද ආතල් එකේ මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා සල්ලි හොයන විදිහ දැනගන්නත් පුළුවන්. හරි ඉතින් යාළුවනි අපි වීඩියෝ එකට යන්න. හැබැයි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරගෙන වීඩියෝ එක like එකක් දාන්න, share පාරක් දාන්න. හරි එහෙනම් යාළුවනි අපි වීඩියෝ එකට යමු. සරම් ගන්න ඕන ඔයාලා කොම් එකට එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ කොම් එකට ගිහිල්ලා type pad එකට යන්න ඕනේ. type pad එකට ගිහිල්ලා මම මේ type කරන එක හොඳට බලා ගන්න. හරි ඉතින් යාළුවනි මෙහෙම එකක් ඔයාලට එනවා. මෙහෙම type කරගත්තාම මෙහෙම link එකක් එනවා. ඊට පස්සේ එතන දාගන්න touch කරගන්න. හරි ඉතින් යාළුවනි මෙතනින් මේ link එක touch කරගන්න. ඊට පස්සේ යාළුවනි මෙතනින් ඔයාලා sign up කියලා આવොත් මෙතන sign up එක දෙන්න. සමහරක් කට්ටිය login කියලා විතරකුත් වෙනවා. ඒ කියන්නේ එතකොට ඔයාලා sign up එකේ තියෙන යටම ඒක එතනින් ගිහිල්ලා බලන්න. හරිද යාළුවනි මෙතනින් username එක දෙන්න ඔයාලගේ. එතනින් මම username එක දෙනවා. ඉතින් යාළුවනි දැන් මම feel කරගන්නේ නැහැ. මම feel කරගෙන එන්නම් website මෙවේට. ඉතින් ඔයාලාට email එක දාද්දී යාළුවනි මෙතෙන්ට email එක දාද්දී ඔයාලගේ වැඩ කරන හොඳ email එකක් දාන්න. ඔයාලට එතකොට මෙතනින් discount එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා වැඩ කරන හොඳ Gmail එකක් දාන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයාලට ඒ discount එක ගන්න බැරුව ඔයාලට මේක සල්ලි deposit කරන්න වෙනවා. ඒකින්ද ඉතින් යාළුවනි deposit කරන්න නැතුව ඔයාලට මේකේ සෙල්ලම් කරන්න ඕන නම් එහෙම කරගන්න. හරි ඉතින් යාළුවනි ඊට පස්සේ මෙතනින් password එකක් දෙන්න. මෙතනත් confirm password එකක් දෙන්න. හරි ඊට පස්සේ යාළුවනි මෙතනින් මේ ටික් එක දාගෙන ටික් එක දාගන්න ඕනේ. ටික් එක දාගෙන මෙතනින් ඔයාලට වෙනස් රූපේ තෝරගෙන එතනින් ඒකත් confirm දෙන්න. ඊට පස්සේ මෙතනින් sign up කියන එක දෙන්න. යාළුවනි මේ ටික fill කරගෙන එන්න. හරි එහෙනම් යාළුවනි අපි fill කරන් ඉමු. එතකන් එහෙනම් යාළුවනි ඔයාලා fill කරන් ඉන්න. මාත් fill කරන් ඉන්න. යාළුවනි ඉතින් ඔයාලා එතනින් sign up කරගත්තට පස්සේ මම sign up කරගෙන ආවා. ඔයාලා sign up කරගෙන නැන්ති කියලා මම හිතනවා. හරි ඉතින් හරියට sign up කරගත්තා නම් මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවනි මෙතනින් පල්ලෙහාටම යන්න. මෙතන යාළුවනි ඔයාලා ටික් එකක් තියෙනවා දාගන්න. මම ටික් එක කලින් දාගත්තා. හරි ඉතින් යාළුවනි ඔයාලා ටික් එක දාගෙන මෙතනින් ඔයාලා වැරදි රූපේ තෝරගන්න ඕනේ. හරි ඉතින් යාළුවනි රූපේ තෝරගන්න. හරි ඉතින් යාළුවනි මම රූපේ තෝරගත්තා. හරි ඉතින් යාළුවනි මෙතනින් ඔයාලා මේක යට එක ටච් කරගන්න ඕනේ. ඉතින් යාළුවනි ඊට පස්සේ ඔයාලට ඔතනින් coin 2000ක් හම්බ වෙනවා. ඉතින් coin 2000 හම්බුනාට පස්සේ ඔයාලා මෙතනින් උඩට ඇවිල්ලා මෙතනින් අනිත් side එකට යන්න ඕනේ. ඊට පස්සේ side එකට ගියාට පස්සේ මෙතනින් යාළුවනි ඔයාලට පෙන්නනවා. මෙතනින් පෙන්නනවා මෙතන වාර ගානක් තියෙනවා. හරි ඉතින් යාළුවනි ඔය ගන්න ඕන නම් අපිට කරන්න ඕනේ. මෙතනින් අනිත් side එකට ආයෙත් ඇවිල්ලා මෙතනින් verify කියන එකක් තියෙනවා. ආන් මේ verify කියන එක touch කරගන්න ඕනේ. නිල් පාටින් උඩින් verify කියලා එකක් තියෙනවා. ඒක touch කරගන්න. ඉතින් යාළුවනි ඒක touch කරගත්තාට පස්සේ මෙතනින් ඔයාලගේ email එක පෙන්නනවා. Gmail එක. ඊට පස්සේ යාළුවනි ඉතින් ඔයාලා මෙතනින් verify කියන එක දෙන්න. verify කියන එක දුන්නාට පස්සේ යාළුවනි හරි ඉතින් යාළුවනි ඊට පස්සේ ඔයාලගේ Gmail එකට ඔයාලට ඇවිල්ලා තියෙනවා මේ ඔයාලට verify කරන්න කියලා ඔයාලට link එකක් ඇවිල්ලා තියෙනවා. ආන් ඒ link එක ගන්න යන්න ඕනේ ඔයාලගේ Gmail එකට. හරි ඉතින් යාළුවනි මම මෙහෙම මගේ Gmail එකට ආවා. ඊට පස්සේ මෙතනින් verify Gmail කියන එක touch කරගන්න ඕනේ. හරි යාළුවනි එහෙම touch කරගත්තා පස්සේ ඔයාලව verify වෙනවා. හරි ඉතින් යාළුවනි ඊට පස්සේ මෙතනින් go home කියන එක touch කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යාළුවනි ඉතින් හරි ඉතින් යාළුවනි ඊට පස්සේ එහෙම කරගත්තට පස්සේ ඔයාලා ආයෙත් මේ side එකට යන්න ඕනේ. හරි ඊට පස්සේ ඒ side එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට 24 පාරක් මේක කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනි මෙතනින් ඔයාලට මේක හරියට මේ ඉලක්කම් ඔක්කොම આવුත් එහෙම ඔයාලට සල්ලි ගොඩ හම්බ වෙනවා. ඒ කියන්නේ මේකේ උපරිමයෙන්ම හම්බ වෙනවා. හරි ඉතින් යාළුවනි ඊට අඩු සංඛ්‍යාව වලින් කියන්නේ මෙතන කොටු 4ක් විතරක් ෆීල් වුණොත් එහෙම ඔයාලට ඒ ගානට හරියන ගානක් අපිට හම්බෙන්නේ. හරි ඉතින් යාළුවනි මෙතනින් ඔයාලා මේ කොටු 5ම ඔයාලට આવොත් එහෙම ඔයාලට ගානක් ලොකු ගානක් හම්බ වෙනවා. ඒතකොට ඉතින් ඔයාලට ලේසියෙන් withdrawal එකක් ගන්න පුළුවන්. ලොකු ගානක withdrawal එකක්. හරි යාළුවනි මෙතනින් අපි මේක claim කරගමු.
යාළුවනේ ඉස්සර මම පළවෙනි ගේම් එකක් කරගන්නවා. හරිද යාළුවනේ මට ආවේ 6415. යාළුවනේ ඊළඟට ගේම් කරගන්නවා. හරිද යාළුවනේ මට ආවේ වෙන ඉලක්කමක්. අර ඉලක්කම ඉන්නේ නැහැ ගොඩක් දුරට එතන. යාළුවනේ මට 400 ගානකුත් ආවා. එහෙම ආපුවම නම් ගාන අඩු වෙනවා. හරිද යාළුවනේ ඔහොම ගේම් කරගෙන යන්න. හරි ඔහොම ගේම් කරපුවාම අපේ සල්ලි බැලන්ස් එක බලන්න යාළුවනේ ඔයාලට වැඩි වෙනවා පේනවා ඔයාලට. හරිද යාළුවනේ ඔයාලා හිතන්න එපා මේක ලේසි වැඩක් ඒකින්ද මේක කාටවත් අමාරු ගන්න. يعني මේකෙන් සල්ලි හම්බෙන්නේ නැතුව ඇති කියලා හිතන්න එපා. යාළුවනේ මගේ වාර ගාන 0 ඒකින්ද තමයි උඩින් මැසේජ් එකක් ආවේ. හරිද යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙතනින් ආයි සයිඩ් එකට යන්න ඕනේ අනිත් සයිඩ් එකට. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඉරි තුනක් පෙන්නන උඩ ආන් ඒ ඉරි තුන සත් කරගන්න ඕනේ. ඔයාලා සල්ලි තව ටිකක් වැඩි කරගන්න ඕන. හරි අනික යාළුවනේ තව දෙයක් කියන්න තියෙනවා මට මේ මෙතන ඔයාලා පැයෙන් පැයට මේකට ඇවිල්ලා මේ මෙතනින් මේක ක්ලේම් කරගන්න. එතකොට ඔයාලට 2000ක් හම්බෙනවා. ඒ කියන්නේ රුපියල් ඔතන එක කොයින් එකක් කියන්නේ අපිට යාළුවනේ රුපියල් 100ක් වගේ. කියන්නේ මෙතන අපිට කොයින් වර්ගයක් තියෙනවා ආන් ඒක 100ක් වගේ. මෙතන අපිට උඩින් 2000 වගේ පෙන්නුවාට එතන ඒ කොයින් වර්ගය අනුව අපිට රුපියල් ඒකෙන් 30ක් වගේ හම්බෙන්නේ. ඒ කොයින් එකක් අපිට රුපියල් 100ක් වගේ වෙනවා. හරිද යාළුවනේ මේ 2000 කියන්නේ කොයින් 30ක්. හරිද යාළුවනේ කොයින් 30කට ඉතින් රුපියල් 3000ක් වගේ සෙට් වෙනවා කොහොමද? ඉතින් යාළුවනේ පැයෙන් පැයට ඇවිල්ලා මේ ගේම් කරගත්තාම ඔයාලා ලේසි සල්ලි වැඩියෙන් හම්බෙනවා. ඉතින් යාළුවනේ අපි අනිත් විදිහේ සල්ලි හොයන්න පුළුවන් විදිය බලමු කියලා. ඉතින් යාළුවනේ මෙතනින් ඔයාලා ගේම් කියන එකට යන්න ඕනේ. යාළුවනේ ගේම් කියන එකට ගියාට පස්සේ ඔයාලට මම නම් ඉන්ටර්ෆේස් කරන්න යාළුවනේ මෙතනින් යාළුවනේ ඔයාලා තියනවා නේද මෙතන බෝම්බ ආන් ඒ ගේම. හරිද යාළුවනේ ආය යාළුවනේ මේ ගේම ඊට පස්සේ ආයි මේ ගේම මම ඒ දෙකම කියලා දෙන්න. යාළුවනේ ඉස්සරම අපි මේ බෝම්බ ගේමට යමු. හරි ඒක ටච් කරගන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කෑන් තියෙන මෙතනින් ඔයාලට ඕන බැලන්ස් එක වැඩි කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන්. හරිද යාළුවනේ ඊට පස්සේ ඔයාලට කරන් තියෙන මෙතන බෝම්බ ගොඩක් තියෙනවා. මේ බෝම්බ වලට අහු වෙන්නේ නැති වෙන්න අපිට කොයින් එක රයන්න තමයි තියෙන්නේ ටච් කරගෙන. හරි මෙතනින් යාළුවනේ පේ කියන එක දෙන්න පුළුවන්. පේ කියන එක දුන්නාට පස්සේ අපි දැන් ඒ 100 ගාන ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ යාළුවනේ මෙතනින් ඔහොම ටච් කරගන්නවා. හරි ඉතින් යාළුවනේ ඔයාලට මේකේ මං ක්‍රමයක් හොයලා දෙනවා. මේක යාළුවනේ ඔයාලා යන්න ඕනේ යාළුවනේ මේකේ L කෙමේට. L උඩට පැත්තට හරහට පල්ලෙහාට ආන් ඒ වගේ L කෙමේට තමයි යන්න ඕනේ අපි. දැන් මම මෙතනින් L කෙමේට යනවා. යාළුවනේ. මෙතනිනුත් L කෙමේට යනවා. යාළුවනේ. මෙතනිනුත් L කෙමේට යනවා. හරිද යාළුවනේ ඔහොම මට ප්‍රොෆිට් ගොඩක් එනවා. යාළුවනේ එහෙම ගොඩක් කරන්න යන්න බෑ. ඒක හැම වෙලාවම හරියන්නේ නැහැ. මම මේ කරන විදිහේ ටිකක් අර මට හරියනවා. ඒකින් තමයි මම ඔයාලට කියලා දුන්නේ. හරි යාළුවනේ මෙතනින් අපි දැන් මෙතනින් මම මේක කම්ප්‍රස් කරගන්න මේ කොළපාට එකයි ටච් කරගන්න ඕනේ. හරිද යාළුවනේ මට 150ක් වැඩියෙන් හම්බුණා. දැක්කනේ යාළුවනේ අර විදිහට ගියපුවාම ටිකක් අර ඒකේ තියෙනවා. තව පාර මම කරලා පෙන්නන්නම්. යාළුවනේ මෙහෙම ටච් කරගන්නවා. මේකත් ටච් කරගන්නවා. හරිද යාළුවනේ අපි කොහෙටද යන්නේ? මෙහෙට යන්න. මේකත් ටච් කරගන්න බලන්න. ඒකත් හරි යාළුවනේ. හරි ඊට පස්සේ යාළුවනේ තව එකක් ටච් කරගමු. හරිද යාළුවනේ මේකත් ටච් කරගත්තා. අපි ඊට පස්සේ මේකත් අය ටච් කරගන්නවා. හරිද යාළුවනේ ඔහොම තමයි ඉතින් අපි සල්ලි earn කරගන්න තියෙන්නේ. මේක ඔයාලට ඉතින් ලොකු ගාණක් හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් කියලා මම හිතනවා. ඔයාලා ඒක කරගෙන හොඳට ගියොත් ඔයාලට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. හරිද යාළුවනේ ඊට පස්සේ කරන් තියෙන්නේ ඔයාලා බෑක් වෙන්න මෙතනින්. බෑක් වෙලා යාළුවනේ මෙතනින් ඔයාලා මං කිව්වේ මේ ගේම් එක ඒ ගේම් එක ටච් කරගන්න. හරිද යාළුවනේ මේකේ සල්ලි ගොඩක් හොයන්න පුළුවන්. යාළුවනේ ඔයාලට කරන් තියෙන්නේ මේ මෙතන මේ යන්නේ ඔහොම ටයිප් එක. ඒක මේ හරියෙන් දාලා මේ හරියේ තමයි මේක නවතින්න ඕනේ ඔහොම. එහෙම නැවතුණා අපිට සල්ලි වැඩි වෙනවා. හරි යාළුවනේ. ඒතකොට දැන් මේක අපි මේ හරියටම කරලා මෙහෙම කරොත් අපිට සල්ලි ගොඩක් එනවා. දැක්කනේ එහෙම කරන්න එපා. ගොඩක් දුරට හැබැයි ලොස් යන්නේ එහෙම කරපුවාම. මොකද එහෙම කරන්න එපා. අර විදිහට මේ විදිහට කරන්න ඔයාලට ලේසි. ඒක ගොඩක් දුරට ප්‍රොෆිට් එනවා. යාළුවනේ ඔහොම කරපුවාම දැක්කනේ ආයි ප්‍රොෆිට් එකක් තමයි එන්නේ. යාළුවනේ ඊට පස්සේ ඕනනම් ඔයාලා තව ක්‍රමයක් තියෙනවා. හැබැයි කොයින් එක තමයි සෙට් වෙන්නේ. ඔයාලට ඉතින් මේක ගොඩක් වෙලා කර ඉන්න පුළුවන් නම් ඔයාලට ඒ කොයින් එක සෙට් වුණත් අවුලක් නැහැ.
ඉතින් යාළුවනේ කරන්න පුළුවන්. ඔයාලට තියෙනවා ඇප් වර්ගයක්. ඒ කියන්නේ ටච් කර කරම ඉන්න ඇප් වර්ගයක් තියෙනවා. ඔයාලට වැඩක් නැති වෙලාවට ආන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ඇප් එක ෆෝන් එක ටච් කරනවා. මෙතනින් ටච් කර කර ඉන්න පුළුවන් ඔයාලට. මේක මෙන්න මෙහෙම 0 වලට අරන් යන්න ඕනේ. 0 ඕන් දැන් ඔයාලා බැලන්ස් එක බලන්න. 0 වලට අරන් ගියාට පස්සේ මෙතනින් මම පේ දුන්නාම දැක්කනේ 44ක් ආවා. දැන් 45යි. ආන් එහෙම යාළුවනේ එහෙමත් කරගන්න පුළුවන්. ඒ ඇප් එක මම ඕනනම් ඒ ඇප් එකේ link එක හරි නම හරි මම යටින් මම යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. හරිද යාළුවනේ ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට ඒතකොට එතන ප්‍රොෆිට් ගොඩක් ගන්න පුළුවන්. හරිද යාළුවනේ ඔහොම තමයි ඉතින් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ. හරිද යාළුවනේ ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනින් withdrawal එකක් ගන්න මෙතනින් අර කැල්තුන් ටච් කරලා මෙතනින් withdrawal කියන එකට යන්න ඕනේ. හරිද යාළුවනේ මගේ මෙහෙම account එකක් තාම නැහැ. මම ඒක හදාගෙන ඔයාලට වීඩියෝ එකක් ගේන්න. මේකේ YouTube එකේ ඕන තරම් තියෙනවා මේ account හදන විදිහ ගැන. ඒකින්ද මම ඕනනම් ඔයාලා link එකක් යටින් දාලා තියන්න. හරිද දාලා තියන්න පුළුවන් වුණා. හරිද යාළුවනේ ඊට පස්සේ මෙතනින් ඔයාලට සල්ලි දැම්ම හැකි. හැබැයි ඉතින් යාළුවනේ ඔයාලා මෙතනින් coin 15000ක් කරගන්න ඕනේ. ඕක දානවා නම් ඒක තමයි ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ. ඕක හැබැයි ලේසි යාළුවනේ. ඕක හොයාගන්න ඔයාලට ලේසි. ඔයාලා හැම වෙලාවෙම වගේ ඕක හිටියොත් එහෙම අනික මං අර කියලා දුන්න ගේම ගහවුවොත් එහෙම ඔයාලට ඊට වඩා ලේසි වෙනවා. මේ ගේම ඔයාලට අර ඇප් එක දාගෙන මේ ගේම ගහන්න පුළුවන් වුණොත් ඔයාලට ඊට වඩා ලේසි වෙනවා. ලේසි අපිට හැම වෙලාවෙම සල්ලි එනවා එකෙන්. අරක අනිවාර්යෙන් එනවා ෂුවර්. ඒකින්ද ඔයාලත් ඒක කරලා බලන්න අනිවාර්යෙන් එනවා. දැක්කනේ යාළුවනේ හැම වෙලාවෙම මේක පේ වෙනවා. අර ටච් කරන එකක් දාලා ඔයාලා ඉතින් ටච් 1000ක් වගේ දාලා වෙන වැඩක් කරගන්න. එතකොට ඉතින් මේකේ ටච් 1000 ඉවරනවාම ආයෙ ඇවිල්ලා ඒ ටච් 1000ක් වගේ දාලා ආයෙ වැඩක් කරගන්න. ඔයාලට ඇති වෙන්නේ දාලා වැඩේ කරගන්න. ඊට පස්සේ වැඩේ ඉවරුණාට පස්සේ ඔයාලා ඇවිල්ලා මෙතනින් ඒක ඔෆ් කරලා දාන්න. ඔයාලට ඇති කියලා හිතෙනවා. කොහොමත් ගොඩ ගානක් කිව්වේ හැකි. මේකෙන් ලොස් යන්නේ චූටි ප්‍රමාණයක් තමයි ලොස් යන්නේ මේකේ. අපිට මේකේ මේ පෙන්නන්නේ කොළපාටි 3.96ක් තමයි එතන සෙට් වෙලා තියෙන්නේ. ඒ 100ට 3යි ගානක්. ඊට මෙතනින් පෙන්නනවා යාළුවනේ 96යි ගානක් තමයි මෙතන ෆී තියෙන්නේ. ඒ කියන්නේ අර අපිට සල්ලි හම්බෙන ගාන අඩුයි කියලා පෙන්නන්නේ එතන. ඒකයි කියන්නේ. දැක්කම මගේ එක ලොස් එකයි ගියේ දැන්ට. අනිත් ඔක්කොම ලොස් යන්නේ නැහැ. ඔම් බලන්න යාළුවනේ. මේව ලොස් යන්නේ නැහැ. එක ලොස් එකක් ඒක 100ක් යන්නේ. බය වෙන්න එපා යාළුවනේ. මේක හොඳට සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක්. බය වෙන්න එපා. මේකෙන් ඕන තරම් සල්ලි හොයන්න earn කරගන්න පුළුවන් අපිට. හරිද යාළුවනේ ඊට පස්සේ ඉතින් තව ගේම් තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් මෙතන ඒ ඔය ෆේන් එක දන්නවා 1xpert කරන කට්ටිය 1xpert ගැනත් මම වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔයාලට කියනවා. හරිද ඒකට ඉතින් යාළුවනේ මාව subscribe කරන්න like එකක් දාන්න. එහෙම කට්ටිය මාව ඉතින් මට support එකක් දීගෙන මිමු. ඒකට ඉතින් ඔයාලට මේ වගේ හොඳ වීඩියෝ බලා ගන්න පුළුවන්. අනික ෂෙයා පාරක් දාගත්තාම තව යාළුවෙක්ට ඔයාලා වගේම ගොඩ යන්න පුළුවන්. ඒකින්ද ෂෙයා පාරකුත් දාන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් යාළුවෝ මේක නම් මම ඔයාලට කරන්නම කියන්නේ මේකේ ලොස් යනවා වැඩි. අපි දෙගුණේ දාලා තියෙන්නේ. හරි ඉතින් මට ප්‍රොෆිට් එකක් ආවා දැන් දෙගුණයක් ඉතින්. එනකොට මේ බලන්න යාළුවනේ දැන් ගොඩක් දුරට මේකේ ලොස් යන්නේ යාළුවනේ. දැන් ප්‍රොෆිට් ආවේ. දැක්කනේ යාළුවනේ ඒකේ ලොස් යන්නේ. ඒක මං ඉතින් කරන්න කියලා ඉතින් ඔයාලට කියන්නේ නැහැ. ඒක ලොස් ගොඩක් යන එක. යාළුවනේ තව ගේම් තියෙනවා. බලමු හොඳ ගේම් ටිකක්. යාළුවෝ මෙතන මේ කරකන එක නම් ඔයාලා ගොඩක් කරන්න යන්න එපා. ඒක ඉච්චරම සෙට් වෙන්නේ නැහැ. අර ඒකේ ගොඩක් තියෙනවා. එනවාට අර දෙගුණ එහෙම කියලා කියවනවා. එනවාට ඕකේ ගොඩක් දුරට 0 එකට තමයි වැටෙන්නේ. ඔය දැක්කම 0 එකට වැටුනේ. වැඩක් නැහැ නේ යාළුවනේ. ඉතින් ඒක කරන්න යන්නත් එපා යාළුවනේ. ඉතින් ඔයාලා ඉතින් යාළුවනේ අය මං ඔයාලට කරන්න කියන්නේ මේ මෙතන යට තියෙන එක. ඕන් ඕක. හරිද යාළුවනේ ඒක ඔයාලට ගොඩක් දුරට ප්‍රොෆිට් යන පස්සට වැඩි. මෙතන මේක විතරයි ලොස් යන්නේ. මැද තියෙන එක විතරයි ලොස් යන්නේ. අනිත් ඔක්කොම ප්‍රොෆිට් එන්නේ. ඉතින් යාළුවෝ මෙතනින් ෆේ දාපුවම මෙතන ඔයාලට පේනවා මෙහෙම බෝලයක් වැටෙනවා. හරිද යාළුවනේ එතන ඒකට වරනවා කියලා ලොස් යන්නේ මේ යන්නේ අපිට තියෙන සල්ලිම එහෙම්මම තියෙනවා. මේකට වන්නොත් ඒක ටිකක් ඩබල් වෙනවා. ටිකක් ප්‍රොෆිට් එකක් එනවා අපිට. හරිද යාළුවනේ ඔහොම තමයි. ඉතින් ඒකත් හොඳ මේ එක. ඒකෙත් හොඳ සල්ලි හොයන්න පුළුවන් එතනත්.
හරිද යාළුවනේ ඔහොම තමයි වෙන්නේ. දැක්කනේ යාළුවනේ 1.10ක් හොයාගත්තා. හරිද යාළුවනේ ඔහොම වැටෙන බෝලේ හැබැයි මේකට වැන්නොත් ඉවරයි. දැක්කනේ යාළුවනේ. ඒකට වැන්නොත් ඉවරයි. ඉතින් යාළුවනේ ඒක පරිස්සමෙන් හිතලා බලලා කරන්න. අර දැක්කන් දැන් දෙකක්ම වැන්නා. හරිද යාළුවනේ අන්තට මම මේ වීඩියෝ එක නවත්තනවා. හරිද යාළුවනේ මේ වගේ හොඳ වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා like එකක් දාන්න, comment එකක් දාගෙන වීඩියෝ හොඳයි නම් comment එකකුත් දාගෙන හොඳ නැත්නම් ඒත් comment එකකුත් දාගෙන මා කට්ටියට බලන්න තව share පාරකුත් දාගෙන ඉතින් යාළුවනේ අපි යනවා තව හොඳ වීඩියෝ එකකින් සෙට් වෙමු.